ස්නෝඩෝනියා අපේ ජීවිතයේ ගෙවුන ලස්සනම දවස් 4 දුන්නට ස්තුතියි. එංගලන්තයේ නෝර්ත් වේල්ස් වල තියෙන ස්නෝඩෝනියා කියන්නේ ඇත්තටම මුළු එංගලන්තයේම ලස්සන තැන කියලා අපිට හිතිලා ඉවරයි. ඔයාලා දන්නවද? අපිට මේ ගමේ ජීවත් වෙන්න ඕන කියන තරමට මේ ගම අපිට ආදරය දුන්නා. අපි මේ දවස් 4ේදී ස්නෝඩෝනියා වල සුන්දරත්වය එක එක විදියට විඳින්න වාසනාවන්ත වුණා. පරිසරයේ විවිධත්වය විතරක්ම නෙවෙයි, හරි ලස්සන ඉතිහාසයක් වගේම සුහදශීලී මිනිස්සු මේ ගමනේ වටිනාකම තවත් වැඩි කළා. ගත වුණ හැම තප්පරයක්ම හරි ආදරයෙන් නිදහසේ විඳින්න අපිට අවස්ථාව ලැබුණා. අපි පළවෙනි දවසේ පටන් ගන්න ප්ලෑන් කරලා තිබුණේ ස්නෝඩෝනියා වල තියෙන උසම කන්දට අවුරුදු 130ක් පුරාවට ඔපරේට් වෙන ට්‍රේන් එකේ යන්න. ඉතින් ලස්සන දවසක අපි ඒ ගමන පටන් ගන්න හැදුවත් ජීවිතය කියන්නේ අපි හිතන දේම වෙන්නේ නැති දෙයක් කියලා පාඩම කියලා දෙන ගමන් නොහිතපු විදියට කරදර ගොඩකට මුහුණ දෙන්න අපිට සිද්ධ වුණා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්නකොට ඔයාලට පුළුවන් ඒ හැම දේම දැනගන්න. Good morning හැමෝටම. Good morning. ඔයාලා දන්නවනේ අපි ළඟකදී ඉඳන් හයික් කරන්න පටන් ගත්තා. ඉතින් අදත් අපි හයික් එකක් කරනවා. හැබැයි හැමදාම ඉතින් දාඩි දාගෙන මහන්සි වෙන එකේ අද අපි පොඩ්ඩක් චීට් කරන්න හිතුවා. අද කන්ද උඩටම යන්න කෝච්චිය බුක් කරා. ආවද? මේ තමයි වේල්ස් වල උසම කන්ද. හරි, මේ කෝච්චි ගමන ගැන කිව්වහම, කෝච්චි හයික් එක ගැන කිව්වහම ඇත්තටම හරිම ඉන්ට්‍රෙස්ටිං. මේක පටන් ගත්ත වෙලේ ඉඳලම මේක බුක් කරන සම්පූර්ණ ඒක ලොකු ප්‍රොසෙස් එකක් ඇත්තටම. ඒක හේතුව තමයි මේ අපි දැන් මෙතන මේක බුක් කරනකොට අනිවාර්යයෙන්ම මට සෑහෙන තොරතුරු ටිකක් හොයලා බලලා තමයි ටිකට් බුක් කරන්න ඕනේ. මුලින්ම කරන්න ඕනේ වෙදර් එක බලන්න. වේල්ස් කියන්නේ කොයි මොහොතේ වෙදර් එක වෙනස් වෙයිද කියලා කියන්න අමාරුයි. ඒ නිසා මුලින්ම අපි සාමාන්‍යයෙන් රෙකමෙන්ඩඩ් මේ වෙලා කාලේ තමයි ස්ප්‍රින්ග් එකේ අන්තිම හරිය මුළු සමයකම හොඳයි. ඊට පස්සේ ඕටම් එකේ මුල් කාලේ හරි. ඉතින් ඒ කාලේ බලලා මුලින්ම කරන්න ඕනේ අපි මේකේ වෙලාවල් තියෙන සාමාන්‍යයෙන් පැයෙන් පැයට වගේ තමයි ට්‍රේන් එක යන්නේ. ඉතින් එන්නේ ඒකට ටිකට් එක බුක් කරන්න වෙලාව බලා ගන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි අපි මේ ටිකට් එක බුක් කරද්දී හොඳට බලන්න ඕනේ මේකේ එක එක ඔප්ෂන්ස් තියෙනවා. ෆැමිලි පැකේජ් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ඇඩල්ට්ස් ටිකට් ගන්නවා නම් එහෙම ඒකෙදි කරන්න ඕනේ මේ රිටර්න් ටිකට් එකත් එක්කම ගන්න ඕනේ. ඒකට 45 pounds වගේ යනවා කියනකොට මේ මොකද ඒකේ තියෙන ඔප්ෂන් එකක් අපිට උඩට විතරක් යන්නත් පුළුවන්. හැබැයි උඩට ගියගෙනකොට පල්ලෙහාට එන්න උඩට පයින් ගිහිල්ලා පල්ලෙහාට එන්න ඔප්ෂන් එකක් නැහැ. හැබැයි උඩට කෝච්චියේ ගිහිල්ලා අපිට පල්ලෙහාට එන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට පුළුවන් මේ ඒකත් බලලා හරියට මේ pound 45 ටිකට් එක තමයි ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි ටිකට් එක බුක් කරාට පස්සේ අපිට ඊමේල් එකක් එනවා මේකට ෆලෝ කරන්න ඕනේ සම්පූර්ණ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොමත් එක්ක. එතකොට තියෙන්නේ ඒක තියෙනවා සාමාන්‍යයෙන් අපි නම් උදේ බුක් කරේ උදේ 9 ට්‍රේන් එක. හැබැයි උදේ 8 වෙද්දී අපි අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ඕනේ. ඒකට හේතුව තමයි අපේ මේ health and safety instructions ඔක්කොම තියෙන ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා පැයක. අපි එතකොට උදේ දැන් අපි ඔන්ලයින් ටිකට් බුක් කරේ. එතකොට අපි මෙතෙන්ට ඇවිල්ලා උදේ 8 වෙනකොට මේ ඔෆිස් ආරිනවා. එතකොට අපි බුක් කරපු ටිකට් එක අරගෙන ඊට පස්සේ අර ප්‍රසන්ටේෂන් එකට ඉන්න ඕන. මේක දැන් ඔයාලා හිතනවා නම් එහෙම ප්‍රසන්ටේෂන් එක නැතුව යන්න පුළුවන් කියලා බෑ. එහෙම බෑ. සමහර වෙලාවට අපිට ඊළඟ ට්‍රේන් එකට යන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඇත්තම කියනවා නම් එහෙම මේ ඒකට අපි බුක් කරපු වෙලාවට කලින් තියෙන ප්‍රසන්ටේෂන් එක මිස් වුණා කියන්නේ ගොඩක් කලාවට හයික් එක ඉවරයි. ඒ නිසා අපි ඔච්චර වියදම් කරපු සල්ලි ටිකක් මේවා වෙන නිසා නැති වෙන නිසා අපිට පුළුවන් අනිවාර්යයෙන්ම පැයකට කලින් ඇවිල්ලා ප්‍රසන්ටේෂන් එක බලලා මේ ගමන පටන් ගන්න. අද අපිට මරු වැඩක් වුණා. ඒක අපිට ඔයාලට කියන්න ඕනේ. ඒක අපි මාරු විදිහට ඩිසපොයින්ට් වුණා. හැබැයි ඉතින් අපේ කන්ට්‍රෝල් එකෙන් පිට දෙන්න. ඔව් ඉතින් ඒක කාගවත් වැරද්දකුත් නෙවෙයි. මං හිතන්නේ හැමදේම වෙන්නේ හොඳට කියලා හිතාගෙන ඒවා ඉතින් බ්ලෙසිංස් කරගන්න එක විතරයි අපිට තියෙන හොඳම දේ. ඔව් නෑ කියන්න මොකද උනේ? කියන දේ තමයි අපිට උන දේ තමයි මේ අපි ඔන්න උදෙන්ම නැගිටලා අපි කෝච්චියේ දැන් අර හයික් එක යන්න බලාගෙන උදේ 8 වෙද්දී එතන ඉන්න ඕනේ. 9ට තමයි කෝච්චිය පිටත් වෙන්නේ. අපි උදේ 7 වෙද්දී එතෙන්ට ගියා.
හන්දද එතකොට අපිට පාකින් ප්‍රශ්න නැහැ ඔය හැමදේම කරගෙන පොඩ්ඩක් වටපිටාවත් බලාගෙන ඉන්න කියලා හිතාගෙන 7 ඉඳලා ගිහිල්ලා ඔන්න 8ට ටිකට් එකත් අපි අරගෙන ඊට පස්සේ එතන තියෙන වීඩියෝ එකත් බලලා අර මේ සිනමා එකක් තියෙනවනේ එන්නේ ඒකත් බලලා ඔව් ඒ ඉන්ඩක්ෂන් ට්‍රේනින් එකෙත් ඉඳලා ඔක්කොම කරලා ඒක ඉවර වෙනකොට ස්ටේෂන් මාස්ටර් ඇවිල්ලා කියනවා අද 9ට තියෙන කෝච්චිය කැන්සල් වුණා. ඒද මොකක්ද දන්නවද? අධික හුළඟ. හුළඟ. ඇත්තම කියනවනේ අපිට පහළදී හැම දෙයක් දැනුනේ ඒ කියන්නේ ටිකක් හුළඟ තිබුණා අර පොඩ්ඩක් නිකන් අපිට දැනෙන හුළඟ. ඒ වුණාට අපි හොයලා බලද්දී උඩ සාමාන්‍යයෙන් පැයට 60ක විතර හුළඟක් උඩ තිබිලා තියෙනවා. එතකොට මෙයාලා ට්‍රේන් එක ඔපරේට් කරන්න නැහැලු. ඒකේ හොඳම වැඩේ තියෙන්නේ තව පස්සේ පැයකින්වත් යන්නේ නැහැ. මුළු දවසම කැන්සල් කරනවා. ඉතින් අපි සල්ලුණාද? ඒ වෙලාවේ දුක හිතුණා. ඒ වුණාට අපි ඒක පස්සේ දවසට බුක් කරා. ඔව්. අද කැන්සල් දුන්නේ. Married up with your ticket. And again, same F, please. Thank you. Sure, thank Thank you you. very much. Okay. Yeah. Thank you. Hello. Hi, yes. හරි. අද අපි හිතපු තරම් ගොඩාක් ලකි නැහැ. මොකද භාගයක් ආවා. ඇවිල්ලා උඩට සමිට් එකටම නැහැ කියලා කිව්වා හුළඟ වැඩි කියලා. ඒ නිසා අපි රොකි වැලි එකෙන් නැවතුණා. රොකි වැලි එකේ ඉඳලා සමහර කට්ටිය පයින් යනවා. හැබැයි අපි අද දවසේ ප්ලෑන් එකක් හවසට තියෙන නිසා අපි ඒ වගේම ලෑස්තිලා වෙත් නැහැ ඒ ගමන මේ හයික් එක කරන්න. ඒ නිසා අපරාධ නේද? ඔව්. එන අප්සෙට්. හුළඟක් නම් පේන්නේ නැහැ. අපුවට නැගන් දැනෙන්නේ නැහැ. බයන්නේ. අපිට මේ වෙලාවේ ගොඩක් දුක හිතලා තිබුණා. ඒත් එහෙමයි කියලා වැඩේ අතාරින්න හිත හදාගන්නත් බෑ. ඒ නිසා පහලට ආපු ගමන් අපි ආයෙත් ටිකට් කවුන්ටර් එකට ගිහින් බැලුවේ හෙට උදේ ට්‍රේන් එකට ටිකට් තාම තියෙනවද කියලා. ඔන්න ඉතින් අපේ වාසනාවකට හෙටටත් ටිකට් තියෙනවා කියපු නිසා දෙපාරක් හිතන්නේ නැතුව පහෝදා උදේට ආයෙත් ටිකට් දෙකක් බුක් කරා. මොකද අපි ස්නෝඩෝනියා ආවෙම මේ ට්‍රේන් හයික් එක කරන්නමයි. ඒ නිසා අපි ආයෙත් රිස්ක් එකක් අරගෙන තවත් පාරක් වාසනාව උරගාලා මෝර්නින් බලන්න. හැමෝටම අද ස්නෝඩන් කන්ද උඩට කෝච්චිය යන්න try කරන තුන්වෙනි දවස. ඔයාලා දන්නවා පළවෙනි දවස කැන්සල් වුණා කෙලින්මම. ඊට පස්සේ දෙවෙනි දවසේ මගකට ගිහිල්ලා කැන්සල් වුණා හුළඟ හින්දා. අද hopefully අපිට උඩට යන්න පුළුවන් මොකද හුළඟ නැහැ පොඩ්ඩක්වත්. මොකද වැහි මන්දාරමක් තියෙනවා. ඔයාලට පේන ඇති වෙන්ද වගේ නෙමෙයි. අද හොඳටම කරුවලනේ. ඔව්. අද එයාලගෙන් අපි ඊයේ ඇහුවා ටිකට් එක දාද්දී මේ වැස්සට මොකද කියලා. එයාලා කිව්වා වැස්ස කිසි ප්‍රශ්නයක් නැහැ. හුළඟ විතරයි ප්‍රශ්නේ කියලා. ඉතින් ඔන්න අද වහින්න වගේ. බලද්දි නම් උදේ බලද්දි තිබ්බේ වින්ඩ් එක අවුලක් නැහැ කියලා. ඒ හින්දා ඔන්න තුන්වෙනි වතාවටත් පටන් ගන්න යනවා. දැන් ඉන්ඩක්ෂන් එකට යන්න ඕනේ. ඕක නම් දැන් කටපාඩම් දැන් දෙපාරක් මෙට යන්නේ. අපි ඊයේ කෝච්චිය මේ නවත්තන්න උන ස්ටේෂන් එක පහු කරා. අද නම් ගොඩක් දුරට උඩට යන සීන් එකක් තියෙනවා. එතන පහු කරවන්න ඒ කියන්නේ දැන් මෙතනින් අහන්න අපිට අලුත් දේවල් ටික බලා ගන්න පුළුවන්. මම හිතන්නේ ලස්සනම කොටස දැන් තමයි එන්නේ. රොකි වැලියකට එනකල් දැක්ක තනකොළ, බැටළුවෝ, හරක්, වතුර පාරවල් ටික අතුරුදහන් වෙලා ඔන්න අපි වෙනම ලෝකයකට ආව වගේ දැනුණා. උඩට යන ගමන් දැන් නම් වටපිටාව පුදුම ලස්සන විදියට පෙනෙන්න පටන් ගත්තා. මෙහි ලස්සනම ලස්සන කඳු, වැව් වලින් නම් අඩුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි. දුරින් පේන කඳු, වැව් දිහා බලලා කෝච්චි පාරේ පහළ බලනකොට තමයි තේරුනේ ගොඩක් හුළඟ තියෙද්දි නම් මෙච්චර පළල අඩු පාරක කෝච්චි යන එක හරි අවදානම් ඇති කියලා. ඉතින් මේ ලස්සනම ලස්සන view එක බලන ගමන් අපි පරිස්සමට අන්තිමේදී රේල්ස් වල තියෙන උසම කන්දේ රේල් ස්ටේෂන් එකට ආවා.
you very much. Thank you. සමිට් එකට යන්න යන්නේ. අප්පා දවස් 3ක මහන්සි. Nice. Oh, ik heb මේක තියෙන්නේ. If you feel better, that one. kamera වලින්. හරි. හරි. දවස් 3ක්. තටමල තටමල තමයි. අපි. Yes. තුන්වෙනි පාරට කොහොම හරි සමිට් එක උඩට ආවා. හරි. try කරලා දෙන්න. කොහොම හරි කරන්න කොහොම හරි කරගන්න පුළුවන්. ඒක තමයි අපි මේ උගන්නන්න හදන්නේ. වේස් වල තියෙන උසම කන්ද. කෝච්චියට යවන්නේ. අපිට ඇත්තටම එන්න ඕනේ මේ වෝක් එක නෙමෙයි අපිට කෝච්චියේ තිබ්බ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒ දීනක වෙනස් බයි මාර ලස්සනයි වර්ක් කළේ දවස් තුනක් try කරන්න කිසිම hard work නෑ. කොච්චර සල්ලි ගත්තවද? බලන්න සත්‍ය රවුබට තියෙන. රවු තියෙන එකයි. ඊට පස්සේ මෙතන 5යි 6ක් 6යි අර අරේ 8යි 9යි 10යි රවු 10කට වැඩි පේනවා මෙතන. මෙතන මේ ක්ලියර් දවසකට අයනම් බලන්න පුළුවන් කියලා තියෙනවා. චිත්‍රකට සිග්නල් එක තියෙනවා. අද නම් අපි බලන්නේ මීදුම එන ගමන් තියෙන්නේ. ඒ නිසා ඒත් අපිට සෑහෙන ප්‍රමාණයක් පේනවා ඉතින්. ඊම ෂොක් එක. අර මොකද? අන්න විනාඩි 30යි උඩට දෙන්නේ. ඉතින් අපි මේ ෆුල් රෂ් එකේ වැඩ ටික කරගත්තා. උදේට කන්නත් නැතුව ආවේ. ඉතින් මෙතනින් අපි පොඩි ස්නැක් එකක් අරගෙන දැන් ආයෙත් කල්පට යන්න යන්නේ. මේකදී හොඳම දේ තමයි මෙයාලා කියනවා අපි ආපු පැත්තට ඔපොසිට් පැත්තේ ඉඳගන්න කියලා. ඉතින් අපි බලමු මේ පැත්තේ අපිට වෙනම තීරණයක් තියෙන්නේ හිතාගෙන යන්න. යන්න එහෙනම්. අර හැරි පොටර් එකේ කෝච්චිය වගේ. එහෙනම් ඔහොම තමයි අපේ කෝච්චිය හයික් එක ඉවර වුණේ. නේද? ඒක පට්ට එක්ස්පීරියන්ස් එක නේද? එක්ස්පීරියන්ස් එකක් පුළුවන් නම් එන්න. ඔව්. ඇවිල්ලා ඔයාලත් මේක යන්න. ඒක තමයි. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එකට කැමති වුණා නම් අපි ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් උත් කරගෙනම යන්න. අපි නම් මෙහෙම ගෙදර යනවා නේද? මෙහෙමම ගෙදර යන්නයි යන්නේ දැන්. දවස් 3ක් හිටියානේ. එහෙනම් cheerio. Bye bye. Bye bye.